වකුගඩු රෝගයක් කියලා යම්කිසි නිගමනයකට පැමිණුණාම අපිට ඊට එහා ගිහිල්ලා ඉරලා නවීන තාක්ෂණය යොදාගෙන නවීන තාක්ෂණය ඉතින් ආයුර්වේද, බටහිර, සිද්ධ, යුනානි, හෝමියෝපති ඕනම වෛද්‍යවරයෙකුට පාවිච්චි කරන්න පුළුවන්. ඒක එක පාර්ශවයකට කියලා අයිතියක් නැහැ. ඒතකොට අපි නවීන තාක්ෂණය යොදාගෙන USSKUB රිපෝට් එක, කියන්නේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් රිපෝට් එකක් අපි ගන්නවා. අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් රිපෝට් එකේ ඉතාම පැහැදිලිව වකුගඩුවේ කොයි පැත්තේද ගල තියෙන්නේ, තියෙන ස්ථානය මොකක්ද, තියෙන ප්‍රමාණය මොකක්ද කියන අපිට හරියට නිර්ණය කරගන්න පුළුවන්. ඉතින් තියෙන ස්ථානයත් හරිම වැදගත් වෙනවා. ඒක ප්‍රතිකාර කිරීමටද එහෙම නැත්නම් ගල ඉවත් කිරීමටද? ප්‍රතිකාර ඉවත් කිරීම සහ ප්‍රතිකාර කිරීමට. මොකද දැන් සමහර කෙනෙක්ගේ වකුගඩුවේ පල්ලෙහායින්ම ගල පිටලා තියෙනවා. එතකොට අපි යොදන්න ඕනේ ප්‍රතිකාරය වෙනස්. සමහර කෙනෙක්ගේ මුත්‍රානාලයේ අග්ගිස්සේම තියෙනවා. ඒතර ඒක ඉක්මනින්ම මුත්‍රානාලය දිගේ පල්ලෙහාට එන්න ඉඩකඩ තියෙනවා. ඒතර අපි යොදන්න ඕනේ ප්‍රතිකාරය වෙනස්. මොකද මේක මුත්‍රානාලය හරහා එනකොට මුත්‍රානාලයේ හිර වුණොත් රෝගියාට අධික වේදනාවක් දැනෙනවා. සහ නොඑක් හානිදායක දෙයක් සිද්ධ වෙන්නත් පුළුවන්. ඉතින් එහෙනම් අපි ඒක දිය වෙන්න දෙන ඖෂධවල හරි තත්ත්වයේ තීරණය කරගන්න පුළුවන් අපිට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කරා. ඒතර අපිට නවීන තාක්ෂණයක් යොදාගෙන අපේ නාඩි පරීක්ෂාව සහ අපේ රෝග ලක්ෂණ පරීක්ෂාව තරම් නියම විදිහ ප්‍රතිකාරයක් අපිට කරන්න පුළුවන් මේ ගල් ඉවත් කිරීමට.